දාස් කරනවා. මොකද අද වෙසක් පොය පොසොන් පොය දවස ඉතින් පොඩි විවේකයක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මේ කතා කරන්න බැරිවම සිටින වචන ටිකක් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ගොඩාක් දුරට මේ වීඩියෝ එක මම කියනවා මගේ ආදරණීය විශ්‍රාමික රණවිරුවන්ට නරඹන්න කියලා. ඕගොල්ලෝ නරඹලා මේ මගෙත් එක්ක මේ වැඩ කටයුතු ටික කරගන්න දුරකථන මාර්ගයෙන් මගේ WhatsApp මාර්ගයෙන් හෝ කුමන හෝ ක්‍රමවේදකින් මාව සම්බන්ධ වෙලා මගෙත් එක්ක මේ වැඩ කටයුතු අපි කතා කරගෙන ඉදිරියට දිගටම කරගෙන යන් කියන ආරාධනාව මම කරනවා. මොකද සමස්ත ශ්‍රී ලාංකීය රටවැසියන් විදියට අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජීවත් වෙන අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් කරුණු කාරණා රාශියක් මේ වෙනකොට සිද්ධ වෙනවා. අලුතෙන් ජනාධිපති කෙනෙකුත් පත් වුණා. ඉතින් මීට පෙර ලංකාව මේ මහා දේශපාලන අතින් ගත්තාම දූෂිතම ලෝකේ තියෙන දූෂිතම මේ කාල කන්නිම නායකයෝ ඉන්න රට ශ්‍රී ලංකාව කියන එකට ලෝක ඉතිහාසයේ නම් ඉදිරියට ගෙනියන්න සටහන් කරන්න තරම් මේ දූෂිත පාලකයන් එකතු වුණා. ඉතින් මම ආදරණීය රණවිරුවන්ට තමයි ගොඩාක් දුරට කතා කරන්නේ. ඕගොල්ලෝ යම්කිසි අරමුණකට ගමන් කරලා විශාල ලෝකයේ අංක 1 ඉන්න දියුණුම යුද හමුදා සොල්දාදුව බවට ඕගොල්ලෝ පත් වුණා. ඉතින් ඕගොල්ලෝ පත් වෙලා ඕගොල්ලෝ කාලයාගේ අවයවයෙන් මේ දේශපාලඥයන්ගේ තියෙන දූෂිත පාලනයන් නිසා අද සීසීකඩ ලංකාවේ විසිරිලා තමුන් අන්ත දුකට පත් වෙලා තමයි දැන් මේ වෙනකොට ඉන්නේ. මොකද මම දන්නවා මමත් විශ්‍රාමික සොල්දාදුවේ මට පුතාලා 3 දෙනෙක් ඉන්නවා. මේ දරුවොත් එක්ක ජීවත් වෙන්න ගත්තට පස්සේ කොහොමද ජීවිකාව ගත කරන්න කියන එක හිතා ගන්න බැරි වාතාවරණයකට වෙලා තියෙනවා. ඒක පුද්ගල ආදායම ගත්තට පස්සේ මහා දැවැන්ත කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒවා මහා ජීවත් වෙන්න කොහෙත්ම කිසිම විදියකින් ජීවත් වෙන්න බැරි වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය කාල සීමාව යන අතරතුරේදී අපි මොකද කරේ? අපි ඇවිල්ලා මේ අලුතෙන් ජනාධිපති කෙනෙකුත් පත් කරගත්තා. ජනාධිපති කෙනෙකුත් පත් කරගෙන තමයි දැන් මේ ජීවත් වෙන්නේ. අපි බලමුකෝ බලන්න ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ අපි මීට කලින් හිටිය ජනාධිපතිලා කතාව දැන් අතහැරලා දාමුකෝ. ඒක දැන් මේ ජනාධිපතිතුමා විසඳුම් දෙනවා කියලා පොරොන්දු වෙලාමනේ ඇවිල්ලා තියෙන්නේ. එයාගේ ජනමතේ තියෙනවා මීට පෙර හොරකම් කරපු සෑම සතයක්ම අධිකරණය හරහා වැඩිකාරයන්ගේ සෑම සතයක්ම භාණ්ඩාගාරයකට අය කරගන්නවා කියනවා. වැඩිකරුවන්ට දඬුවම් දෙන කතාව ඔය ඔක්කොම මෙයාගේ මේ කතා පුවතේ සටහන් වෙච්ච දේවල්. දැන් මේ එක එක විජ්ජුම්බර කරගෙන යනවා. දැන් මාස 8ක් ගෙවිලා තියෙන්නේ කරපු දෙයක්වත් නැහැ. මොකද්ද උනේ කියලා දන්නෙත් නැහැ. එහෙට කියවනවා මෙහෙට කියවනවා මොනවද පටන් ගැම්මේදීම කලේ. ආවා ජනාධිපති දෙවුරුන් දුනා මහා ලොකු පෙරලියක් වුණා. කිරිබත් කෑවා. අපේ ආදරණීය රණවිරුවෝ බර ගානක් මේ මාලිමාවත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරගෙන ගියා. කරගෙන යන අතරතුරේදී ජනාධිපති විශිෂ්ට ජයක් ගත්ත හැටිය අපේ බුදුදහම බල්ලට දාලා දිගුරුන් දෙන දවසේ ජයමංගල ගාථා අපේ ඉතිහාසයෙන් අයින් කළා. දිගුරුන් දීලා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන මම සතුටු වෙලා හිටියා. වෙනස්ම විදියේ ජනාධිපති කෙනෙක් පත් වෙලා තියෙන්නේ. දැන් වැඩ ටික කරගෙන යයි කිය. ඊට පස්සේ මොකද පත් වෙලායි වෙලා ජනාධිපතිකම බාරගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් එක කරේ මහමැතිවරණේ වැඩ කටයුතු ටික. ඔන්න දැන් මහමැතිවරණේට වැඩ කටයුතු කරා. මේ බලය නැතුව කරන්න බෑ කිව්වා. ලොවෙත් නැති වෙන්න දෙනව නම් දෙන්න ඕන කිව්වා. ලොවෙත් නැති වෙන්න. ඇත්ත දුන්න ලොවෙත් නැති වෙන්න. මහින්ද රාජපක්ෂලාව හිරේ දාන්න, පොලේ ගහන්න ඔක්කොම බලය දුන්නා. ඒකට ගත්තේ ඉල්ලපු විදිහම මහ ජනතාව එකතු වෙලා බලය දුන්නා. ඊට පස්සේ මොකද කරේ? එහෙමම යන ගමන් රිලව් ටිකක් යන්න. පොල් ගෙඩියක්වත් කන්න නැතුණා. රටේ ලුණු ඇටයක් කන්න නැති වුණා. ඊට පස්සේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ගොඩ වුණා. කවුද ගොඩ වුණේ? ජනාධිපතිතුමා. ඕන් ගොඩ වෙලා මම දන්න විදිහට අර රුසියාවේ මේ සමුළුවට සහභාගී වුණෙත් නැහැ. ඡන්ද කටයුතු තියනවා කියලා අපේ ජනාධිපතිතුමා ඉස්සරට වැඩ
මේ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජනාධිපති කෙනෙක් මේ විදිය ප්‍රාදේශීය සභා මැතිවරණ වලට මහ මැතිවරණ වලට මාන්සි වුණේ. ඉතින් ඒකෙන්ද දැන් කොහොම හරි කමන්නේ මාස 8 විතර වෙනකොට රිලව් ගන්න. රිලව්ගේ මොකද උනේ කියලා දන්නේ නැහැ. අඩුම ගානේ පොල් පැලයක් හරියට ඉඳ ගන්න බැරි වුණා. කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. හාර්ලික ඔක්කොම රටින් ගේනවා. ඊට පස්සේ දැන් පාර්ලිමේන්තුව විජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ. අර දෙමළ පාර්ලිමේන්තු മന്ത്രിවලයා මහා විශාල ප්‍රකාශ වගයක් ගන්නවා මොනවා කියනවද දන්නේ කොහොම වුණත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඕගොල්ලෝ ඔය කතා කරන ඔක්කොම ජාත්‍යන්තර වශයෙන් මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුවෙන සිදුවීම් කියලා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක් වෙනවා කතා බහකට ලක් වෙනවා මේ LTT කියන ශාස්ත්‍රවාදය. අපි LTT කියන ශාස්ත්‍රවාදය මේ නැති කරන්න ජීවිත වලින් කැප කරා ලේ පූජා කරන්න ඕන හැම දෙයක්ම කරා. ඉතින් ආදරණීය රණවිරුවෝ ඕගොල්ලොන්ට කොහෙත්ම අයිතියක් නැහැ. ඕගොල්ලෝ කැපකිරීම කළා මේ කරගත්ත නිදහස තව ඉදිරියට විනාශ වෙනවට. ඕගොල්ලෝ දැන් සැප ගන්නවා. ඕගොල්ලෝ එක එක තැන් වලට කැඩිලා කුඩු වෙලා ඕගොල්ලෝ වැඩි කරගෙන යනවා. හැබැයි ඕගොල්ලෝ කැඩිලා කරන්නේ මොකද්ද? ඕගොල්ලොන්ගේ දරුවන්ගේ අනාගතේනේ හදන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ දරුවන්ගේ අනාගතේට දරුවන්ට රටක් නැති වුණොත් මොකද ඕගොල්ලෝ කරන්නේ? දැන් ඕගොල්ලෝ ඔක්කොම කරනවා වෙනම් ප්‍රයිවට් දාලා උගන්වනවා අරව කරනවා මේව කරනවා. ඔය ඔක්කොම කළා දරුවට ජීවත් වෙන්න වුණොත් අපේ අනිත් කට්ටියගේ යටතේ ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලොන්ගේ හයිය තියෙයිද? ඕගොල්ලෝ තව ටික කාලයකින් ජීල්ල වෙලා ඕගොල්ලෝ කොර ගහලා නම්මනම් වෙලා ඉවෙලා කුජීත වෙලා මේ අතපය හොල්ලන්න බැරුව ඕගොල්ලොන්ගේ ශක්තිය අයින් වෙලා ඉවෙලා මෙහා වෙනවා. ඒක නිසා මම ඕගොල්ලොන්ට ආරාධනා කරනවා මේ යන කතන්දර පුවත අපේ දේශයට එච්චර සාර්ථක නැහැ. හරි අශෝභන පාලක තන්ත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාලකයා මුකා වුණක් කමෙන්නේ අපි ලොකු බලවේගයක් නිර්මාණය කරොත් මේ බූරුවන් එක එක පැතිවලට හරවන්න පුළුවන් ශක්තියක් නිර්මාණය කරන්න පුළුවන්. අපේ මේ ජනාධිපතිවරුන්ගේ තියෙන ලෙකම විනාශය තමයි අපේ ජනාධිපතිවරු හිතන්නේ රට හදලා පළාත හදලා දිස්ත්‍රික්කය හදලා ගම හදලා ගෙදර හදන්න තමයි මේ ජනාධිපතිතුමාලා ප්ලෑන් කරන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම හැදෙන්නේ විධායක පුටුව. ඊට පස්සේ හැදෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව. ඊට පස්සේ හැදෙන්නේ කොහෙද? පළාත් සභාව. ඊට පස්සේ හැදෙන්නේ කොහොමද? ප්‍රාදේශීය සභාව. දැන් ගත්තොත් විවිධාකාර ක්‍රමවලින් දේශපාලන අතීතය හොයලා බැලුවාට පස්සේ ඒ තැන්වල හිටපු උන් හොඳටම හැදිලා තියෙනවා. උන් ඇවිල්ලා පට්ට සල්ලිකාරයෝ. ලංකාවේ ආර්ථිකයෙන් 103ක් කට්ටියක් භුක්ති විඳිනවා 97ක් කට්ටියක් භුක්ති විඳිනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒකෙන්ද සොල්දාදුව ඔක්කොම පට්ට යන්න දුක් විඳිනවා. මම හොඳ අත්දැකීම් ඇතුව කියන්නේ 22ක් විදාමුදා සේවය කළා තියෙනවා. ඔය නිලධාරි මඩුල්ල ගන්න ඔය හැම ෂෝ එකම හොඳටම අත්illa බය නැතුව මේ කතා කරන්නේ. හොඳට කොන්ද පණ තියෙනවා. මම කියනවා සුසුන්නාව තියෙන කොඳු ඇට පෙළ කෙලින් වැඩ කරන හොඳ ශක්ති සම්පන්න වීරෝදාර රණවිරුවෝ ඕගොල්ලෝ දැන් ඕප් වෙලා ඉන්නේ. ඕගොල්ලෝ ඕප් වෙන්න බෑ. ඕගොල්ලෝ තමයි ටාගට් වලට ගියේ. අපි ෆිගර් 12 ෆිගර් 11 ටාගට් ගහුවා අපි. ඉතින් අපි ටාගට් එක හඳුනගෙන ටාගට් එක තේරුම් අරගෙන ටාගට් එකට අපි කොහොම හරි ගිහිල්ලා අපි ගැහුවා. අපිට ගහන්න සිද්ධ වුණා දෙවෙනි ටාගට් එක ප්‍රභාකරන්ගේ ටාගට් එක. ප්‍රභාකරන්ගේ ටාගට් එකත් අපි ලෝකෙම හෙල්ලෙන්න අපි ගැහුවා. අපි එන ශක්ති සම්පන්න ජවයක් තියෙන જાතිය. ඉතින් අපි දැන් මේ ශක්තිය තැන් වලට විහිදිලා තියෙන එක අපිට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ දවස්වල පාර්ලිමේන්තුවේ සිදුවෙන කතා පුවත බැලුවට පස්සේ ලොකු වෙනස්කම් ටිකක් රටේ වෙන්න ඕන කියලා අදහස් කළා තමයි මම මේ තීරණය අරන් තින්නේ. ඒකින්ද මම මගේ ආදරණීය රණවිරු සෙසුනිලියෝ නිලධාරිය අවශ්‍ය නැහැ. නිලධාරි කියන කොටස ගැන මම A to Z කතා කරන්නම්. මම ඔය ඉතින් වීඩියෝ කරලා තියෙනවා. මම කරන්නම් ඕන නිලධාරියා කියන්නේ කවුද කියලා. ඒකින්ද මේ වෙනකම් මේ සොල්දාදුවාගේ දුක බලන්න කවුරුත් හිටියෙත් නැහැ. සොල්දාදුවාගේ අනාථ වෙච්ච සොල්දාදුව අනන්තයක් ඉන්නවා. මම හොඳට දන්නවා. මම මිහිඳු සෙත් මැදුරේ ආබාධිත රණවිරු කඳවුරේ
රාජකාරී කරුවා. ඒකෙන්ද කවුරුත් කියන්න එපා. ඒකෙන්ද මම කියන්නේ අපේ කොල්ලෝ ටිකට කල්දේරම් බත කාපු කොල්ලෝ ටිකට ඒගොල්ලෝ රට හදන්නේ උඩින් ඉඳන් පහළට. අපි රට හදමු අපේ ගෙදරේ ඉඳන්, ගම හදමු ගමේ ඉඳන්, නගරේ හදමු නගරේ ඉඳන්, පළාත හදමු පළාත ඉඳන්, රට හදමු. හදන්න පුළුවන් ප්ලෑන් ඔක්කොම තියෙනවා. මේකට උගත්කම අදාළම නෑ. උගත කියන්නේ හොරා වංචාකාරයා ලොසා. උගත කියන්නේ බුද්ධිය මෙහෙවන මිනිස් කොටසක් අපි එකතු කරන්න ඕන. හැම එකම කියන්නේ අටපාස් සොල්දාදුවා කියලා. අටපාස් සොල්දාදුවා කරන්න පුළුවන් වැඩේ මුන්ට කරන්න බෑ කියන එක අපි පැහැදිලිවම දන්නවා. මොකද අපි ඒ කතන්දරෙන් උගත් වෙලා තියෙන්නේ. අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ. මුන්ගේ උගත්කමම තියෙනවා අපිට. මම කාලතුවක්කු හමුදායේ පුද්ගලයෙක් විදිහට කියන්නේ මම 9mm පිස්ටල් එකේ ඉඳන් මල්ටි බැරල් රොකට් ලොන්චරේ ඉඳන් මේ වෙඩි තියෙන ඒකක එක තමයි වැඩ කරේ. ඒකෙන්ද ලංකාවේ තියෙන වෙඩි බලය මොකද්ද, ශක්තිය මොකද්ද, ජවය මොකද්ද කියන එක පැහැදිලිවම A to Z දන්නවා. ඒකෙන්ද මේ ජාතිය විනාශ කරන්න විදේශ කුමන්ත්‍රණ බර ගාන ජීවත් වෙනවා අපේ සිංහල කාලකන්‍යා. මේ මිල මුදලට රුපියලට දෙකට වංචා වෙලා වහල් වෙලා තමුන්ගේ ජාතක ලේ ධාතුව විනාශ කරන්න දැන් පාර හදාගෙන යනවා. පාර හදලා ඉවරයි. ඒකෙන්ද මේ යන පාර හරස් කළා අපිට බැම්මක් ගහන්න වෙනවම තමයි. බැම්මක් ගහන්න වෙනවා. අන්නේ බැම්ම ගහන්න තමයි මම මෙන්න මේ යායුතු හරිමග ජාතික සංවිධානය කියලා සංවිධානයක් සකස් කරන්නේ. ඒ සංවිධානයේට සුසුන්නාව කෙලින් තියෙන කොඳුයට පෙළ හොඳට ශක්ති සම්පන්න කොල්ලෝ ටිකකට මම ආරාධනා කරනවා ගමක් ගානේ මේ පණිවිඩේ යවන්න ඔගොල්ලෝ උදව් කරන්න. මේ ජාතිය විනාශ වෙන්න ඕන ජාතියක් නෙවෙයි. මේක අංක එකේ ජාතිය. ඊශ්‍රායල්කාරයත් බය අපිට තමයි. ඉතින් අපේ එක යන එකාට දෙකට නැවෙනවා, මූඩිට නැවෙනවා, අරුට නැවෙනවා, මූට නැවෙනවා, මොනවා කරනවාද කියලා දන්නේ නැහැ. කොහොම කරත් මේක අපේ රට, මේක අපේ ජාතිය, මේක අපේ මේ දේශය, මේක බුද්ධාගම පවතින රටක්. ඒකින්ද මේ විශ්වයේ බැබලෙන්න ඕන රන්නකුරෙන් මේ දේශය තමයි. ඒක තමයි අපි කොළපාට රටක් කියන්නේ. මේක දුක් විඳොත් මාස 3යි දුක් විඳින්න තියෙන්නේ. කන්න බොන්න මාස 3ෙන් මේ පොළවෙන් ඔක්කොම හම්බ වෙනවා. මුහුදු සම්පත වටේම තියෙනවා. මුහුදු සම්පත වටේම තියෙනවා. ඒකින්ද මේ කල්පනා කරගන්න මේ ශක්තිය ආපහු අත්තරින්න හොඳ නෑ. අපි මේ වැඩේ නවත්තන්න හොඳ නෑ. මොකද අපිට මේ ලේ ධාතුව, සිංහල කියන ලේ ධාතුව, ශ්‍රී ලාංකික කියන ලේ ධාතුව මේකෙන් නැති කරන්න සෑහෙන්න පිරිසක් උත්සාහ කරනවා. දෙමළ ජනතාව ගැන ඩයස්පෝරාවේ වුණත් මාලිමාවේ වුණත් අනිත් උන් එක එක්කත් අපිට කියන්න එපා. අපි ත්‍රිකුණාමලයේද, තොප්පිගල පැත්තේද, මඩ කලපුවේද, මන්නාරමේද, යාපනයේද, කොඩිකාම, නිලාවේ ඔය හැම තැනම හැම පුද්ගලයෙක් එක්කම අපි ඉඳලා තියෙනවා. ඒකින්ද මේ දෙමළ දුප්පත් ජනතාවට ඒගොල්ලොන්ට ඔය මේවා බෙදන්න ඕන කියන සංකල්පයක් නැහැ. මේ බොහොම ඩයස්පෝරාව කියලා හදාගත්ත මේ රටින් පිටව ඉන්න මහා කාලකන්ණි කොටසකට තමයි මෙන්න මේ ඊළම් කියන මේක ගෙනියන්න. උන් ඒ සල්ලි වලින් තමයි වැඳෙන්නේ. ඒ සල්ලි වලින් තමයි මුන් මේ සිංහල කට්ටියව සල්ලි වලට අරන් දින්නේ. ඒකින්ද මේ දෙමළ ජනතාවට පුතුකුඩීරුප්පු ලංකාවේ ප්‍රභාකරන් මැරුණාට පස්සේ පුතුකුඩීරුප්පු ඉඳන් පාටිය දුන්නේ. පළමු පාටිය දුන්නේ මම. කාලතුවක්කු ගන් පොසිෂන් එකේ. ඒකින්ද මේ සිවිල් ජනතාව ලොරි දහස් ගණන් ගෙනල්ලා වෙල්ලා බස් වලට පටව පුතුකුඩීරුප්පු ඉඳන් වෙල්ල මුල්ල වයිකාල් ඉඳන් අපි තමයි මේ දෙමළ ජනතාවගේ දුක අනන්තෙටම දැක්කේ. ඒ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වේලුපිල්ලේ ප්‍රභාකරන් එක්ක අපි අවුරුදු ගාණක් ඕවයි සැරසුණා. කරුණාම්මාත් එක්ක මේ මඩ කලපු හිටියා. ඉතින් ඔය හැම එකක්ම අපි දන්නවා මොකද උනේ කියලා. දුප්පත් දෙමළ ජනතාව විනාශ කරපු එක තමයි ප්‍රභාකරන් කරේ. වෙන මෙවුන් ටිකක් පිට රටේ ඉඳගෙන වැඳමුණා.
ඒක දෙයක් උන්නේ ඒ දෙමළ ජනතාව ඒවා දන්නවා. උඹලා මේ පාර්ලිමේන්තුවේ අරේ මේ කෑග ගහ මේ සුපිරිත්තන් නිර්මාණය කළා නැවතත් මේ දේශය විනාශයක් කරන්න ලෑස්ති වෙන එක ගැන දුක හිතෙනවා. ඒකින්ද ආදරණීය රණවිරුවන්ට මං ආරාධනා කරනවා නැවතත් මේක බලාගෙන ඉන්න ඕන කාලයක් නෙවෙයි. අපේ පාලකයන්ගේ දැක්මක් නැහැ. ඒගොල්ලෝ ෆේල්. අඩුම ගානේ රිලා කෝස් එකවත් ගහ ගන්න බෑ. ඊට පස්සේ ක්ලීන් ශ්‍රී ලංකා ගත්ත ක්ලීන් ශ්‍රී ලංකා රුන්නා. ඊට පස්සේ ගත්ත දලදා මාලිගාව. ඒවැයි වැඩ ප්‍රතිඵල බිඳුවයි. දක්ෂ නායකයෝ විදියට වැඩක් වුණේ නෑ කිසිම තැනක. ඒකින්ද අපිට කවුරු ජනාධිපතිතුණක් නැහැ. මුඛා රට පාලනය කරත් කමෙන්නේ නෑ. අපේ බදු මුදලෙන් තමයි බොලා නඩත්තු වෙන්නේ. මමත් බදු මුදලෙන් නඩත්තු වෙන පුද්ගලයෙක්. මම විශ්‍රාමික රණවිරුවෙක්. මම විශ්‍රාමික පඩියක් ගන්නවා. ඒකින්ද මම ගන්න විශ්‍රාමික පඩියට මම රටට සේවයක් කරන්න ඕනින්ද උඹලා මොනවද කරන්න කියන එක මම හොයනවා. මම ආරාධනා කරනවා අපේ සිවිල් පුරවැසියන්ට ඕගොල්ලෝ මට මේ ගමන යන්න උදව් කරන්න. ඩයස්පෝරාවට ඒ විදිය පුළුවන් නම් අපිට මෙහෙම ගමනක් යන්න පුළුවන් කියන එකත් අපි පෙන්වන්න ඕන. සත්‍ය සම්පන්න වෙන්න ඕන. හැමතිස්සෙම පාගන්න ඉඩ දෙන්න නරකයි. පෑගුව පාගන්නේ අපේ දරුවන්ගේ අනාගතය සහ අපේ දේශය, අපේ ආගම, අපේ දහම තමයි හැමෝම ප්‍රාගන්නේ. මුස්ලිම් වරුනුත් දන්නවා හොඳ ආකාරයෙන්ම මුස්ලිම් කට්ටිය ලංකාවට ව්‍යාපාර කටයුතු වලට ඇවිල්ලා ඔය සෑම මුස්ලිම් පුද්ගලයෙක්ගෙම අම්මා සිංහල ඒගොල්ලෝ අම්මලා අරගෙන ආවේ නැහැ. එහෙමයි මේක ශ්‍රී ලාංකික උනේ. ඊට පස්සේ ද්‍රවිඩ ජනතාවත් ඒ විදියම තමයි. එහෙමයි මේක ශ්‍රී ලාංකික රටක් උනේ. ඉතින් මේකේ හුළඟ වදින හැම එකම සෞදි අරාබිය කාද මේ තමිල්නාඩු එකාද කීකිය හොයන්න ඕනේ නැහැ කවුරුත්. ඒකින්ද මේ වැඩ ටික කරගෙන යන්න ඕන. කරගෙන යන්න ඕන මොකද මේ දේශය ආරක්ෂා කරගෙන දේශය ලෝකයේ තියෙන ඉහළම රට බවට පරිවර්තනය කරන. ඒක නම් දැක්මක් තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. අපි හිතුව දැක්මක් ඇති කියලා දැන් පේන විදියට දැක්මක් නැහැ, වගකීමක් නැහැ. යන්නම් වාලේ යනවා. බලු කපුටු දානයක්වත් හරියට අරේන්ජ් කරගන්න බැරි සිස්ටම් එකකට තමයි මේ රට පැවතිලා තියෙන්නේ. ඉතින් මම ආදරණීය රණවිරුවන්ට කියනවා මයිත් එක්ක සෙට් වෙන්න ඕගොල්ලෝ මම ගැන විස්තර හොයන්න. මම ඕගොල්ලොන්ට පොරොන්දු වෙනවා මේ පවතින රජයවල් මොන රජය වුණත් කමෙන්නේ විය යුතු ගමනට හරවන්න ඕගොල්ලෝ මට ශක්තිය දෙන්න. මම මේ අක්කුත් එක්ක යුද්ධ කරන්න මම ලෑස්ති. මම ටාගට් එක හඳුනගෙන තින්නේ. මම මේ ටාගට් එකට ගහන්න යනවා. මම ඕගොල්ලන්ට කරුණු කාරණා ඔක්කොම පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ මගෙත් එක්ක සම්බන්ධ වෙලා මේ දේශය බේරගන්න අපේ දරුවට රට ජාතිය ආගම ආරක්ෂා කරලා දෙන්න ඉතිහාසයක් තියෙන ජාතියක් අපි. මම නැවත වතාවක් මගේ ආදරණීය රණවිරුවන්ට කියනවා මගෙත් එක්ක සම්බන්ධ වෙලා මේ මැච් එක සෑම ගමක්ම නිර්මාණය වෙන රණවිරුවා බිහි කළා. අපි මේක ජයග්‍රහණයක් දක්වා ගෙනියමු. ස්තුතියි මේ වීඩියෝ එක පුළුවන් තරම් අපේ සහෝදර රණවිරුවන්ට ලබා දෙන්න කියලා මම ඕගොල්ලන්ට බැගෑපත් ආරාධනා කරනවා.